හෙලෝ ගයිස් ඔයාලා හැමෝම මගේ Movie Tales YouTube channel එකට අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම අරගෙන ආවේ ඩුවාන් විත් යූ series එකේ 10 වෙනි episode එක. කලින් කොටස් ටිකත් ඉක්මනටම channel එකෙන් බලලා ඉන්න කියලා මතක් කරන ගමන් අද episode එකට අපි යමු. ඔන්න අද කතාව පටන් ගන්නේ ඩුවාන් එයාගේ කින්ට මං ඔයාට ආදරේ කියලා කියද්දි. කින්ත් ඒ වගේම ඩුවාන්ට ආදරේ ඉල්ලුනේ. හරිම පුදුමයි. දැන් ඉතින් අපිට දෙන්නගේ රිලේෂන්ෂිප් ජීවිතේ කොහොම වේද කියලා බලන්නයි තියෙන්නේ ඉස්සරහට. දැන් දෙන්න බොයිෆ්‍රෙන්ඩ්ස් ලානේ. ඊළඟ දවස් උදේම දෙන්න ලෑස්ති වෙනවා ආයෙම කොන්ඩෝ එකට යන්න. මන්ටම දත් මැදගෙන යන්න ඩුවාන් මේ කින්ට ෂවර් එකට යන්න ඕනේ. අද කින්ට උදේ පාන්දරම ක්ලාස් නැති වුණාට එයා එනවලු ඩුවාන් එක්ක එයාගේ ක්ලාස් එක ඇතුලේ ඉන්න. බලන්නකෝ අනේ අපේ කින් හරීම කියුට් අනේ. ඩුවාන් අනිවාර්යෙන්ම දැන් නම් මැරෙනවා හරිද? මෙයා මේ කරන වැඩ හින්දා. ඩුවාන් මැරුණොත් කින් අලුත් කෙනෙක් හොයාගනි. ඕවත් ප්‍රශ්නද? අපේ දැන් ඉතින් ඉක්මනට මැරෙන්නේ නෑ අපේ ඩුවාන්. එහෙම බලුවන්ද? කින්ව වෙන අයට දෙන්න. ඩුවාන් දැන්වත් යනවද බාත්රූම් එකෙන් එළියට? බලන්නකෝ කින්ගේ ෂර්ට් එක ගානටම ෆිට වෙනවා ඩුවාන්ටත්. කින්ගේ පර්ෆියුම් එකේ සුවඳ කින්ගේ නම් ඔළුව කොහේ හරි එනලද කොහෙද බලන්නකෝ උදෙන්ම දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන මං ඔයාගේ විතරමයි කියලා ස්ටෝරි එකකුත් දානවා. දෙයනේ මේවා කවද දැකපුවාද? ඩුවාන්ට දරා ගන්න බැරුව අඬනවත් එක්ක. කින් එක්ක බෑනේ එයා හරිම කියුට්. දෙන්නම යුනිවර්සිටි එකට එන්නෙත් එකට. දැන් ඉතින් එයාගේ යාළුවෝ දෙන්නට උත්තර දෙන්නත් එපැයි. ඒ දෙන්න නම් හිතන්නේ ඩුවාන් කින්ගේ ෆෝන් එක අරගෙන හොරෙන් අර ස්ටෝරි එක දැම්ම කියලා. ඇයි ඉතින් විශ්වාස කරන්න බෑනේ. නෑනේ. කින් තමයි ඒක ටයිප් කරලා එහෙම දැම්මේ. යාළුවන්ට හරි පුදුමයි. ඩුවාන් අපි නිවුස් එක කියමු නේද? මායි කිනුයි දැන් බොයිෆ්‍රෙන්ඩ්ස්ලා. මොකද්ද කිව්වේ ඩුවාන්? ජේමිට හිට ගැස්සෙනවා පුදුම වුණු පාරට. ආයෙම රිපීට් කරලා කියන්නද? අනේ ඒ නිවුස් එක ඇහෙන්න ගියපු කාලයක්. ඔන්න ඉතින් දැන් කට්ටියම ක්ලාස් එක ඇතුලේ. කින්ට නම් හොද්දටම නිින්ද යනවා. ඒ ඇස්සේ ඩුවාන්ට මැසේජ් එකක් එනවා එයා අර හොයපු කැමරා එක අද ආවා කියලා. කින් නිදියන එක හරි කියමුකෝ. හැබැයි ක්ලාස් එක අහගෙන ඉන්න ඕනි වුණොත් හොඳටම නිදි. ඩුවාන් මේ කැමරා එක ඕඩර් කරන්න යන්නේ. හැබැයි ඉතින් චූට්ටක් ගාන නම් වැඩි වගේ. නිදාගෙන ඉන්න ජේමි ප්‍රොෆෙසර්ගෙන් හොඳ බැනුමකුත් අහගන්නවා. කවුද මේ දැකලා නැති මූණක් අපේ ක්ලාස් එකේ? ඩුවාන් ගානට ප්‍රොෆෙසර්ට උත්තරත් නැති කරනවා මේ තමයි මගේ ඩ්‍රෝවිං වල සෝස් ඔෆ් ඉන්ස්පිරේෂන් එක කියලා. ආව් කින්ට නම් සිහිය නෑ. එයාට හොඳට නිින්ද යනවා. මේ වෙන දේවල් එයා දන්නෙත් නෑ. දන්නවනේ කින්ගේ නිින්ද ගැන. ඩුවාන්ට නම් කින් එයා ළඟින් ඉද්දි නිකන් පිස්සු වගේ. යමු දැන් ක්ලාස් එක ඉවරයිනේ. අපි කන්න යමු. එහෙම මේ දෙන්නට විතරක් තනියෙන් යන්න දෙන්න පුළුවන්ද? යාළුවෝ දෙන්න ඉන්න මෙපැයි වැඩේ විනාශ කරන්න. මේ කවුද මේ? අපි නම් ඒ දෙන්නව අඳුරන්නේවත් නෑ නේද ඩුවාන්? අපි යන් කින් එක්ක. ඩුවාන් ඒක කියලා යාළුවෝ දෙන්නගෙන් ඉල්ලගෙන කනවා. කින්ට නම් හිනා මේ තුන් දෙනාගේ විකාර දැකලා ඩුවාන්ව හොඳට පවුස්සලා තියලා යාළුවෝ දෙන්න එතනින් පැනලා යනවා. ඩුවාන්ව බිමින් නැගිටවන්න හදපු කින් අතින් අල්ලගත්තු පාර ගිහිල්ලා ඩුවාන්ගේ අස්සේ. හරිම කියුට් අනේ. ඔන්න පාඩුවේ කැම කන්නාපු දෙන්නක නිදහස නැති කරන්න ජේමි පේ තනියෙන් නැතුව ටොම් කිම්වත් එක්කගෙන ඇවිල්ලා. දැන් හරිනේ. ඩුවාන්ගේ කින්ගේ කටවලුත් ඇරෙනවා. මෙයාලා කොහොමද මෙතෙන්ට ආවේ? ඩුවාන්ට නම් ඉතින් යාළුවෝ දෙන්න එක්ක තරහ ගිහින් ඒ දෙන්නගේ වෙලාව විනාශ කරන්න ආවා කියලා. කින්ට නම් හිනා. එහෙම පුළුවන්ද? මේ දෙන්නගේ ආදරය වෙනුවෙන් කැපවුණු යාළුවෝ අමතක කරලා දාන්න. ඔන්නේ පාර ටොම් කිම් එක්ක එයාලගේ යාළුවා කින් ගැන හොඳ කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට තරගෙට ජේමි පේ එයාලගේ යාළුවා ඩුවාන් ගැන හොඳ කියන්න පටන් ගන්නවා. ජේමිගේ ටීම් එක දිනන්න ඔන්න මෙන්න තියෙද්දි රණ්ඩුවෙන් කොහෙද කිම් කින් ගැන කියපු එකට ඩුවාන් එකඟ වුණානේ. අනේ මේ වගේ මෝඩෙක්. දැන් ඉතින් පෙරදුණු එකේ පාඩුවේ කමු නේද කටවල් ටික වහගෙන. ඔන්න රෑවෙද්දි ඩුවාන් කින්ව සර්ප්‍රයිස් කරන්නේ අර කැමරා එකත් එක්ක. ඒක දැක්ක විතරයි කින්ගේ රෙස්පොන්ස් එක නම් හොඳ වුණේ නෑ. ඒක එයා හොයම හිටපු කැමරා එක වුණාට ඒක කොච්චර ගාණක් වෙනවද කියලා කින් දන්නවනේ. ඔන්න ඩුවාන්ට දුක හිතෙනවා එයා දීපු පළවෙනි තෑග්ගට එහෙම රෙස්පොන්ස් එකක් හම්බුණු එකට. කින් එහෙම්මම කියන්නේ ආයෙම ඒක විකුණලා දාන්න කියලා. මොකද ඇත්තම තත්ත්ව කිව්වොත් දැන් ඩුවාන් ගාව කන්න බොන්නවත් හරියට සල්ලි ඉතුරු වෙලා නැද්ද මන්දා. කින් කියනවා ඉක්මනට මේක විකුණලා දාන්න නැත්තම් මං ඔයත් එක්ක ඇත්තටම තරහ වෙනවා කියලා. ඩුවාන් නම් ඒ වැඩේට කොහොමත්ම කැමති නෑ. ඒක කොච්චර ගාණක් වුණත්. මොකද එයාට ඒක කින්ට දෙන්නම ඕනි වෙලානේ තිබුණේ. ඒ වුණාට කොච්චර හිතලා බලලා දුන්නු තෑග්ගක් වුණත් කින්ට බෑ ඩුවාන් එයාගේ ඉතුරු කරපු සල්ලි ඔක්කොම වියදම් කරනවා බලන් ඉන්න. ඒ හින්දා කින් පොඩ්ඩක්වත් ඒකට කැමති වෙන්නේ නෑ. ඩුවාන් කොච්චර බෑ කියලා කිව්වත් කින්ට ඒක තියාගන්න හිත දෙන්නේ නෑ. ආයෙම රිටර්න් කරන්න කියලා කින් ගිෆ්ට් එක ඩුවාන් අතට දෙනවා. ඩුවාන්ට දැන් නම් ෆුල් අප්සෙට්. ඊළඟ දවසේ යුනියකේදී ඩුවාන් මේ යාළුවෝ දෙන්නත් එක්ක කින්ට ජෑස් ෂෝකේස් එකේදී දෙන්න තෑග්ගක් හොයනවා. අර කැමරා එකත් ඩුවාන්ගේ කරේ තාම. ඒක දෙන්න හිත දෙන්නෙම නෑනේ. ජේමි නම් කියනවා කින් කරේ හරි දෙයි කියලා.
ඩුවාන්ට තාම හිතාගන්න බෑ එයා මොකද්ද කරපු වැරද්ද කියලා. ජේමි කියනවා ඔයා හොඳටම දන්නවනේ ඒක ඔයාගේ බජට් එකෙන් එහා කියලා. ප්‍රශ්නයක් නෑ ඔයාට ඒක ගන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්. ඒත් ඊට පස්සේ අතේ කීයක්වත් ඉතුරුත් නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඩුවාන් අනිත් පැත්තට කියනවා ඒ වුණාට මට ඒක කින්ට දෙන්න ඕනිනේ කියලා. කතාව පොඩ්ඩක් දුරදිග ගිහිල්ලා අන්තිමේට ජේමි ඩුවාන්ට බනිනවා ඔච්චර මෝඩෙක් වෙන්න එපා කියලා. ඩුවාන් ජේමිට කියනවා ඔයා කවදාවත් රිලේෂන්ෂිප් එකක ඉඳලා නෑනේ. ඔයාට මේක තේරෙන්නේ නෑ කියලා. මේ කොච්චර මේ රණ්ඩුව විසඳන්න ගියත් හරි ගියේ නෑ. දෙන්නම තරහ වුණා. ජේමි තරහෙම එතනින් යන්නේ යනවා. පෙහෙ ඩුවාන්ටත් ඔයාගේ ඔළුවේ තියෙන ඒවා යාළුවෝ පිටින් යවන්න එපා කියලා බැනලා යනවා ජේමිව හොයාගෙන. කින් ඉන්නේ මියුසික් ප්‍රැක්ටිස් වල. අද නම් ප්‍රැක්ටිස් ටික ඔළුවට යන්නෙම නෑ කින්ගේ. කින් හරියට සින්දුව කියන්නෙත් නෑ. යාළුවෝ දෙන්න බලනවා අද මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ඇස්සේ කින්ට ජේමි කෝල් කරලා කියනවා ඩුවාගේ තෑග්ග ගත්ත නැති එක හොඳයි. එයා හරිම මෝඩෙක් කියලා. ඔන්න කින් දැනගත්තා මේ දෙන්න රණ්ඩු වෙලා තමයි කියලා. ඒ ඇස්සේ පේ ඇවිල්ලා ජේමිව ෂේප් කරන්න බලන්නේ. එයාට එක පැත්තක් ගන්නත් බෑනේ මෙයාලා ඔක්කොමල යාළුවෝනේ. ඇයි මේ රණ්ඩු වෙන්නේ? කින් ඩුවාන්ට ආයෙම කතා කරන්න ලෑස්ති වෙලා ප්‍රැක්ටිස් රූම් එකෙන් එළියට එනවා ඔක්කොම මග නවත්තලා. ඒ වෙලාවේ ඔන්න ඩුවාන් ප්‍රැක්ටිස් රූම් එක ගාවට එනවා. කින් ලෑස්ති ඩුවාන් එක්කම ගිහිල්ලා කැමරා එක සෙල් කරන්න. ඩුවාන් එහෙනම් ඒකට හා කියලා යන්නයි ලෑස්ති වෙන්නේ. ඩුවාන්ට හොඳටම දුකයි. එයා ආසාවෙන් ගත්තු පළවෙනි ගිෆ්ට් එක විකුණලා දාන්න. ඩුවාන් ටෝනි ඒ තෑගි වලින් එයා කින්ට කොච්චර ආදරේද කියලා පෙන්වන්න. එයා ටෝනි කින් සතුටින් ඉන්නවා බලන්න. කින් කියනවා ඔයා අම්මට කතා කරනවා මට ඇහුණා එදා. ඔයා මං ගැන අනුකම්පා කරලා එයාලා නොකරන දේවල්වත් මං වෙනුවෙන් කරන්න ඕනි නෑ කියලා. ඔන්න ඒ වෙලාවේ කිම් එළියට ඇවිල්ලා ඩුවාන්ට කියනවා ටික කාලයකට කින්ගෙන් ඈත් වෙලා ඉන්න බෑයිද? එයාට ප්‍රැක්ටිස් වලදී ફોකස් එක තියාගෙන ඉන්න බෑ කියලා. කින් පුදුමෙන් බලනවා මොකද්ද මේ කියන්නේ කියලා. කිම් එක්ක රණ්ඩු වෙන්න යනවා කියලා දැක්ක විතරයි ඩුවාන් කින්ට කියනවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මං ඔයා එනකන් ඉන්නම් කියලා. ඩුවාන් ආයෙම ප්‍රැක්ටිස් වලදී කරදර කරන්න ඉන්නේ නෑ කියලා හැරිලා යනවා. කින් දුකෙන් ඒ දිහා බලාගෙන ඉඳලා ගිහිල්ලා කිම්ට බනින්නේ ඇයි ඒ දේවල් ඩුවාන්ට කිව්වේ කියලා. ඩුවාන් කින්ව ඩිස්ට්‍රැක්ට් කරන එක ගැන කිම් ටොන් එක්කම ආයෙම කින්ට කියනවා. අන්තිමේට කින් නම් එයාගේ යාළුවෝ දෙන්නගෙන් ඇත්තටම සමාව ඉල්ලනවා එයා හරියට ફોකස් එකේ හිටියේ නැති එකට. ඒක ඩුවාන්ගේ වැරද්ද නෙමෙයි. ඒක කින්ගේ වැරද්ද. ඒත් එක්කම එයාගේ යාළුවෝ දෙන්නටත් තේරෙනවා ඒ දෙන්න කරපු වැරද්ද. ඒ දෙන්නත් කින්ගෙන් සමාව ගන්නවා. ජේමි ගිහිල්ලා මාවිස් එක්ක කතා කරන්න. මොකද දැන් එයාට හරිම අවුල් දවල් ඩුවාන් එක්ක රණ්ඩුණු එකට. ඩුවාන් කියන්නේ ජේමිගේ හොඳම යාළුවානේ. ඉතින් මාවිස් පුළුවන් විදියට ජේමිගේ හිත හදන්න දේවල් කියනවා. යාළුවෝ දන්නේ නෑනේ ජේමිට මාවිස් කෙනෙක් ඉන්නවා කියලා. මාවිස් නම් ජේමිට ටික ටික ආදරය කරන්නත් පටන්ගෙනද මන් දන්නේ. ඔන්න ලොකුම ලොකු කාලයකට පස්සේ ඩුවාන් දුකෙන්ම එන්නේ එයාගේ කොණ්ඩෝ එකට. ඒවා අපිට මතකවත් නෑ. ඒ වගේද දූවිලි හැම තැනම. එහෙම්මම ඩුවාන් මුළු කොණ්ඩෝ එකම ක්ලීන් කරනවා. පේ කෝල් කරනවා ඩුවාන් ඉස්සෙල්ලාම ෆෝන් එක ආන්සර් කරන්නේ නැතුව ඉඳලා ඔන්න අන්තිමේට කෝල් එක ගන්නවා. පේ විතරක් නෙවෙයි ජේමිත් කෝල් එකට එනවා. හරි වැරදි වෙනවා තමයි හැමෝම අතින්. ඒකට ඉතින් මෙහෙම තරහ වෙලා තුන් පැත්තකට වෙලා ඉන්න ඕනේ නෑනේ. ජේමි සමාව ඉල්ලනවා ඩුවාන්ගෙන්. ඩුවාන් ඉතින් දන්නවනේ එයාගේ යාළුවෝ දෙන්න ගැන. ඩුවාන් එයාගේ යාළුවෝ දෙන්නට හරිම ආදරේ. ඒ වගේම ඒ දෙන්න ඩුවාන්ට හරිම ආදරේ. ඉතින් එයාත් ඒ දෙන්නගෙන්ම සමාව ඉල්ලනවා. දැන් හරි කට්ටිය ආයම යාළුයි නේද? ඉතින් කෝල් එක ඉවර වෙලා ඩුවාන් ෆෝන් එක පුටුවෙන් තියලා යනවා එයාගේ රූම් එකට. එතකොටම කින්ගෙන් කෝල් එකක් එනවා ඩුවාන්ට ඇහෙන්නේ නැහැ. මාවිස් ජේමිට රස කෑම හදලා දෙනවා ඔන්න රෑ වෙලා. බලන්නකෝ මාවිස්ගේ ලස්සන. එයා ෂෝට්ස් ඇඳලා ඉවසන් ඉන්නත් එපයි ඒක දිහා බලාගෙන නේද ජේමි? මාවිස් ජේමිව ටීස් කරන්නමයි බලන්නේ පුළුවන් හැම වෙලේම. ජේමිටත් ඉවසන් ඉන්න පුළුවන් සීමාවක් තියෙන්න එපයි නේද? රෑ කෑමට කලින් මාවිස්ව හම්බෙයි වගේ ජේමිට. ඩුවාන් නාලා එළියට ඇවිල්ලා දැන් එයත් එක්කම තනියෙන් කිය රණ්ඩු වෙනවා. නෑ මං ඉවසන් ඉන්න ඕනි මං කෝල් කරන්නෙම නෑ කිය. කොහෙද ඉතින් බෑනේ. බලද්දි ආයෙම කින්ගෙන් කෝල් එකක් එනවා. කින් ඇවිල්ලා ඩුවාන්ගේ දොර ගාව. අනේ අපි දැක්කෙත් නෑනේ ආව පොඩ්ඩක් මිස් වෙලා. කින් ඇතුළට ගිහිල්ලා ඩුවාන් එනකම් ඉන්නවා. ඩුවාන් දුවගෙන එනවා උඩට. ඉතින් කැමරා එකත් පෙන්නලා කින් කියනවා ඔයා මේක විකුණන්නේ නැත්තම් අපි දෙන්නම එකට ගත්තු ගිෆ්ට් එකක් කරගමු. ඒ කියන්නේ කින් ඔයා මේ ගෙවපු ගානෙන් භාගයක් ආයෙම ඔයාට ගෙවන්නම් කියලා. ඩුවාන්ට අකමැත්තෙන් වුණත් ඉතින් කැමති වෙන්න වෙනවා. එතකොට දැන් හරි නේද? තෑග්ගක් දෙද්දී ඒව ගොඩාක් වියදම් වෙන ඒවා වෙන්න ඕනි නෑ අනේ. දෙන්නේ ආදරෙන් නම් ඒක ඕනිම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න යන්තම් දෙන්න ආයෙම හිතේ හිර කරගෙන තිබුණු දේවල් අමතක කරලා පුරුදු විදියටම හුරතල් වෙන්න පටන් ගන්නවා. කින් ඒ දෙන්නට කන්න කෑමත් අරන් ඇවිල්ලා. ජේමිගෙන් අහගෙන නේ ඩුවාන්ගේ කොණ්ඩෝ එක හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඩුවාන්ට සතුටුයි කින් එහෙ ආපු එකට. ඩුවාන් නැතුව කින්ගේ කාමරේ හරීම අමුතුයි වගේලු. අනේ ඉතින් බලන්නකෝ අපේ කියුට් කින්. ඩුවාන් හරි ආදරෙයිනේ අනේ කින්ට.
දැන් ඉතින් කින්ත් ඒ වගේම ආදරෙයි අපේ ඩුවන්ට. ඔයා විතරක් නෙමෙයි හරිද? කාලා ඉවර වෙලා දෙන්නම එනවා බැල්කනි එකට. රෑ වෙලා සීතලේ හරීම ෂොක්. ඩුවන් නම් අයියාගේ ගිටාර් එකත් අරගෙන තමයි එළියට එන්නේ. බලන්නකෝ අනේ කින් ඩුවන්ට දෙන්න පපි කෙනෙක් ඉන්න කීචේන් එකක් අරගෙන ඇවිල්ලා. ඒක දැක්කම මතක් වෙන්නේ ඩුවන්ව කියලා. කෝ එන්න ඔයාට කිස් එකක් දෙන්න. බෑනේ මේ කින් එක්ක. ඔන්න දෙන්න ඒ ලස්සන දවස ඒ විදිහට ඉවර කරන්නේ කින් ගිටාර් එකත් ප්ලේ කර ඩුවන් වෙනුවෙන් ලස්සන චූටි සින්දුවකුත් කියලා. ඩුවන් hina වෙවි අහගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් එක්කම ඩුවන් කියනවා එදා කින්ගේ ගෙදර ගිහිල්ලා මම ටිකක් කියෙව්වා වැඩි නේද? ඒ වුණාට අපි දෙන්න ඔයාගේ ගෙදර දිනේ බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා උනේ. ඒ හින්දා කමක් නෑ කියලා. ගෙදර ගැන කියනකොට කින් ඩුවන් දිහා බලන්නේ හරිම දුක හිතෙන විදියට. ඩුවන් වැරදි දෙයක් කිව්වද? කින් ගිටාර් එකත් පැත්තකින් තියලා ඩුවන්ගේ කාමරයට යනවා. ඩුවන් ටක් ගාලා පස්සෙන් දුවගෙන ඇවිල්ලා කාමරෙත් පෙන්නලා දෙන්නත් එක්කම එකටම ඉඳ ගන්නවා. කින් ඩුවන්ට ලොකු කතාවක් කියන්න ලෑස්ති. එයා කවදාවත් කාටවත්ම නොකියපු. එයාට පොඩි කාලේ උනේ මොකද්ද? එයා හැම වෙලේම නිශ්ශබ්දව ඉන්නේ ඇයි? එයා අඳුරන්නේ නැති කාටවත් එයා ළඟටවත් එන්න දෙන්න, එයාව අල්ලන්න දෙන්න කැමති නැත්තේ ඇයි? ඉතින් කින් එයා පොඩි කාලේදී අම්මයි තාත්තයි හැම වෙලේම එයා ගාව නැති හින්දා එයාව බලාගන්න නැනී කෙනෙක් ගෙනත් තියලා. හැබැයි ඒ නැනි චූටි කින්ට ගොඩාක් කරදර කරලා ගහලා එයාගේ අම්මව මතක් කරද්දි ඒ කිසිම දෙයක් ගොඩාක් කල් යනකම් අම්මලා දැනගෙන ඉඳලා නැහැ. හොඳට හිටපු කින් එක පාටම වෙනස් වෙනවා දැනුණු හින්දා අම්මලා එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියපු එකෙන් තමයි අම්මලා කින්ගේ ඇඟේ තියෙන පැල්ලම් ටික හරි දැක්කේ. CCTV චෙක් කරද්දී ඒක කරලා තියෙන්නේ නැනී කියලා අම්මයි තාත්තයි හොයාගන්නේ. ඒ දෙන්න ඒක දැනගත්තු ගමන්ම තරහටම ඒ නැනීව අස් කරලා දැම්මත් කින්ට එයාගේ අම්මයි තාත්තයි ඕනම වෙලා තියෙද්දි කවදාවත්ම එයා වෙනුවෙන් අම්මලා හිටියේ නෑ. අන්තිමේට කින් නවතින්නේ ඒ හැම දෙයකින්ම හොද්දටම ට්‍රෝමටයිස් වෙලා. චූටි කින්ට ඕනි උනේ අම්මා යාව ආදරෙන් බදාගෙන එයාට කරදරයක් නෑ කියන්න. අම්මගෙන් ලැබෙන්න ඕනි උණුහුම හොයන්න විතරයි. හැබැයි කින්ට මේ වෙනකන්වත් හම්බුනේ නැත්තේත් ඒ දේ විතරමයි. ඒ දේවල් කින්ට මතකයි කියලා අම්මලා අද වෙනකන්වත් දන්නේ නැහැ. ඩුවන් ඔක්කොම හරීම පරිස්සමට අහගෙන ඉඳලා කියනවා ඒ මතක ඔයාව මේ වෙනකම්ම රිද්දවනවා නම් දැන් තමයි හොඳම වෙලාව ඔයාට ඔයාගේ චූටි කාලේ තවත් අල්ලගෙන ඉන්නේ කතාරින්න. ඒත් එක්කම ඔයා මගේ අත අල්ලගන්න. මම මෙතනින් ඉස්සරහට ඔයාව එක්කන් යන්නම් කියලා. කින්ට මතක් වෙන්නේ පොඩි කාලේ යාවමයි. තනියෙන් දුක් විඳපු චූටි කින්. අම්මගෙන් හග් එකක් බලාපොරොත්තුෙන් ඉන්න චූටි කින්. කින් ගොඩාක් අමාරුවෙන් අඬ එයාගේ ඉස්සර අමතක කරලා දාන්න අඩිය තියන්න ඩුවාන්ගේ අත අල්ල ගන්නවා. බය වෙන්න එපා කින්. ඒ අත කවදාවත්ම ඩුවාන්ගේ අතින් අතෑරෙන්නේ නැහැ. චූටි කින්ට හම්බුනේ නැති හැමදේම මේ ඩුවාන් කින්ට ගෙනල්ලා දෙයි හරීම ආදරෙන්. ඩුවාන් කින්ව ආදරෙන් බදාගන්නේ ඒ ආරක්ෂාව පොරොන්දු වීගෙනමයි. ඉතින් ඉස්සරහට මොකක් වෙයිද? මෙන්න මෙතනින් එපිසෝඩ් 10 ඉවර වෙනවා. තවත් ආදරණීය අවස්ථා ගොඩක් අරගෙන ඩුවාන් with you සීරීස් එකේ එපිසෝඩ් 11 එක අපි ආයෙම හම්බෙමු. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා.